ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි ඔබට අලුත් ගණිත ගැටලුවක් කතා කරන්න ආවේ. ඉතින් මේකදී ගත වෙන කාලය කොහොමද අපි යම්කිසි දුර ප්‍රමාණයක් දීලා අපිට සමහර විටක ඒකාකාරී වේගයකින් ගමන් කරන මෝටර රථයක්, බසයක්, ලොරි රථයක්, නැත්නම් බයිසිකලයක් ආදී මේ වාහන සාමාන්‍ය ඒකාකාරී වේගයකින් ගමන් කරනවා. එතෙන්දී අදාළ දුර ප්‍රමාණය දුන්නට පස්සේදී අපිට කියනවා මෙන්න පැයකට කිලෝමීටර් 20ක වේගයකින්, පැයකට කිලෝමීටර් 40ක වේගයකින්, පැයකට කිලෝමීටර් 40ක වේගයකින්, පැයකට කිලෝමීටර් 60ක වේගයකින් ඉතින් මෙන්න මේ වාහන ගමන් කරනවායි කියලා අපිට දෙන්න පුළුවන්. එතකොට එතෙන්දී අපි අදාළ දුර ප්‍රමාණයත් එක්ක අපි කොහොමද මේකට ගත වෙච්ච කාලය දුවේ පුතේ හොයාගන්නේ කියලා. ඉතින් මේක හරි සරලයි ඒ වගේම ලේසි. මොකද මේකෙදී අදාළ දුර ප්‍රමාණය දෙනවා. ඒ එකම ඒකාකාරී වේගයකින් ගමන් කරන අදාළ කිලෝමීටර්ස් ගන්න දෙනවා. එතෙන්දී අපි කොහොමද මේක අපි හොයාගන්නේ අදාළ මේ ගමනට ගත වෙච්ච කාලයයි අපි ගණනය කරන්න යන්නේ. එතකොට සමහර විට පැය කීයක් ගියාද? නැත්නම් පැය 1යි මිනිත්තු කීයක් ගියාද? පැය සහ මිනිත්තු හොඳින් හඳුනා ගන්න වෙනවා. ඉතින් එතෙන්දී අපි බලමු මේකෙදී ගතවන කාලය හොයද්දී අපිට දෙන පළවෙනිම ප්‍රශ්නයෙන් බලමු කොහොමද මේක හොයාගන්නේ කියලා. එකක් මහනුවර සිට දඹුල්ලට මහනුවර ඉඳලා දඹුල්ලට දුර 120කි. කිලෝමීටර් 120ක් දීලා තියෙනවා දුවේ පුතේ. මහනුවර සිට දඹුල්ලට දුර. එතකොට බසයක් පැයකට කිලෝමීටර් 30ක ඒකාකාරී වේගයකින් මෙන්න මේ ඒකාකාරී වේගය තමයි වැදගත්ම දේ. මොකද පළවෙනි පැයේදී කිලෝමීටර් 30ක් ගමන් කරනවා නම් අපි දන්නවා ඒකාකාරී වේගයකින් කිව්වහම දෙවෙනි පැයේදී කිලෝමීටර් දුවේ පුතේ 30ක් ගමන් කරනවා. එතකොට පළවෙනි පැයේ 30යි, දෙවෙනි පැයේ 30යි, තුන්වෙනි පැයේ කිලෝමීටර් 30යි. මෙන්න මේ විදිහට තමයි මේ බස් රථය ගමන් කරන්නේ. මොකද මේ ඒකාකාරී වේගයෙන් මහනුවර සිට දඹුල්ල දක්වා ගමන් කළහොත් මහනුවර ඉඳලා දඹුල්ල දක්වාම ගමන් කළහොත් බසයට ගමන අවසන් කිරීම සඳහා ගතවන කාලය කොපමණද? මේ බස් රථයට ගමන අවසන් කරන්න ගත වුණු කාලය තමයි දුවේ පුතේ අහන්නේ. ඉතින් මේකෙදි අපි බලන්න ඕන පුතේ එකක් පැයකට කිලෝමීටර් 30යි මේ බස් රථය ගමන් කරන්නේ. එතකොට මේ මහනුවර ඉඳලා දඹුල්ලටම මහනුවර සිට දඹුල්ලටම දුර අපිට දීලා තියෙනවා 120ක් දීලා තියෙනවා. දුර 120ක් අපිට දීලා තියෙනවා. කිලෝමීටර් 120ක්. ඉතින් මෙතනදී අපි බලන්න ඕන පැයකදී ගමන් කරන දුර. නැත්නම් අපි මෙන්න මුළු දුර අපි හොයාගත්තා. මේ අතර මහනුවර සිට දඹුල්ලට තියෙන මුළු දුර 120ක් තියෙනවා කිලෝමීටර්. ඉතින් මේ 120න් අපි බලනවා 120ට 30 ඒව කීයක් තියනවද කියලා. 30 ඒව කීයක් තියනවද කියලා. එතකොට මෙතෙන්දී අපිට පුතේ ලේසි. එතකොට මේ 120ට 30 ගොඩවල් කීයද කියලා අපි බලා ගන්න ඕන. දැන් අපි දන්නවනේ මෙතන මේ කිලෝමීටර් 30ක් ආවේ දුවේ පුතේ පැයකදී මේ බස් රථය ගමන් කරන දුර තමයි අපිට දුන්නේ. ඉතින් පැය 2ක් ගියාට පස්සේ කොච්චර ගමන් කරනවද? පැය එතකොට 3ක් ගියහම කොච්චර ගමන් කරනවද කියලා හොයාගන්න අපිට ලේසි. ඉතින් අපි 120 බෙදීම 30. මෙන්න මෙතෙන්දී 120 අපි බෙදුවා ඉරින් පහළ කොටසෙන් නේද 30යි. අපි මෙන්න මෙතන බිඳුවට බිඳුව අඩු කරගත්තා. 3ට 3 ඒවා 1යි. 12ට 3 ඒවා අන්න 4ක් එනවා. එහෙනම් මෙන්න 120ට 30 ගොඩවල් 4ක් තියෙනවා. 120ට 30 ගොඩවල් දුවේ පුතේ 4ක් තියෙනවා. එතකොට අපි දන්නවා මෙතෙන්දී අහන්නේ බසයට ගමන අවසන් කිරීමට ගතවන කාලය. එහෙනම් අනිවාර්යයෙන්ම යන්නේ දුවේ පුතේ පැය අන්න 4ක කාලයක් යනවා. පැය 4ක කාලයක් යනවා මෙන්න මේ බස් රථයට මේ මහනුවර ඉඳලා දඹුල්ලට යන්න පැය 4ක කාලයක් යනවා. ඉතින් අපි
මේ විදිහේ හැදුවොත් අපි දන්නවා කිලෝමීටර් 30කට පැය එකක් ගත වෙනවා. එතකොට කිලෝමීටර් 30 තවත් 30ක් මේකට එකතු කරනවා 60යි. කිලෝමීටර් 60කට අපිට පැය දෙකක් ගත වෙනවා. මේ 60ට තව අපි 30ක් එකතු කරාම 90ට අන්න අපිට පැය හරියටම කිලෝමීටර් 90කට පැය අපිට ගත වෙනවා දුවේ පුතේ 3ක්. එහෙනම් මේ 90ට තව 30ක් එකතු කරාට පස්සේ දුවේ පුතේ 120ක් ලැබෙනවා. අන්න එතකොට පැය 4ක් ගත වෙනවා. අපි ඉතින් මේක ලේසියෙන්ම අපි ගත්තේ 120ට 30 ගොඩවල් කීයද කියලා බැලුවා. අන්න ඉතින් පැයකදී ඒකාකාරී වේගයකින් ගමන් කරන නිසා අපිට හොයාගන්න පුළුවන් වුණා 120ට 30 ගොඩවල් තියෙන්නේ 4යි. මෙන්න මේ ගමනට ගත වෙන්නේ පැය 4යි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයේදී කොහොමද ඒකෙදිත් මෙන්න මේ යම් කිසි දුරක් ගෙවාලන්න ගතවන කාලය කොහොමද හොයාගන්නේ කියලා බලමු ඊළඟ ප්‍රශ්නයේ. එතකොට මෙතන දීලා තියෙනවා පුතේ A හා B නගර දෙක අතර දුර. මෙතන A හා B කියලා නගර දෙකක් දීලා තියෙන්නේ. ඒකෙදී අපි දකිනවා A නගරය සහ මෙන්න B නගරය මේ අතර දුර කිලෝමීටර් 100ක් කියලා අපිට දීලා තියෙනවා. මෝටර් රථයක් පැයට කිලෝමීටර් 40ක ඒකාකාරී වේගයකින්. ඉතින් මෙන්න මේකෙදිත් ඒකාකාරී වේගය දීලා තියෙනවා. 40ක ඒකාකාරී වේගයෙන් ගමන් කළහොත් ගමන අවසන් කිරීම සඳහා මෝටර් රථයට ගතවන කාලය කොපමණද? මේ ගමන අවසන් කරන්න මෝටර් රථයට යන කාලය කොපමණද කියලා තමයි දුවේ පුතේ අහන්නේ. ඉතින් අපි මේකෙදිත් අපි කරන්න ඕන ඉතාමත් ලේසි දෙයක්. ඉතින් අපි ඒක බලමු 100ට තියෙන කිලෝමීටර් 40ව කීයක් තියෙනවද කියලා මුලින්ම අපි හොයාගන්න ඕන. ඉතින් නැත්තම් අපිට ලේසි අපි දන්නවා පැයකට කිලෝමීටර් 40යි ගමන් කරන. ඉතින් මහා ලොකු දුරකුත් නෙවෙයි කිලෝමීටර් 100ක් තියෙන්නේ. අපි එතකොට බලන්න ඕන මෙතෙන්දී පැය එකකදී සමාන වෙන කිලෝමීටර් 40යි ගමන් කරන්නේ. පැය එකකදී කිලෝමීටර් 40ක් ගමන් කරනවා. එතකොට පැය දෙකක් ගත වුණොත් කිලෝ 40 දෙකුණේ අන්න 80ක් කිලෝමීටර් 80ක් ගමන් කරනවා. එතකොට මේ පැය දෙකක් නේද? පැය දෙකකදී කිලෝමීටර් 80ක් ගමන් කරනවා. හැබැයි 100න් 80ක් අඩු කරාට පස්සේ 20ක් ඉතිරි වෙනවා. දැන් එතකොට 20ක් ඉතිරි වෙනවා. දැන් මෙතෙන්දී අපි දන්නවා 40න් භාගය 20යි. 40න් භාගය 20යි. එතකොට දුවේ පුතේ කිලෝමීටර් 40ක දුරක් ගෙවාලන්න තමයි අපිට යන්නේ පැයක කාලයක්. එහෙනම් අපි දන්නවා කිලෝමීටර් 20ක දුරක් ගෙවාලන්න පැය භාගයයි. ඒ කියන්නේ මිනිත්තු හරියටම අපිට යන්නේ මිනිත්තු 20ක කාලයක් පමණයි යන්නේ. එහෙනම් අපි දන්නවා මෙතෙන්දී අපිට ලැබෙන්නේ මෙන්න මේ A සහ B නගර දෙක අතර දුර කිලෝමීටර් 100ක් කියලා දීලා තියෙනවා. පැයකදී කිලෝමීටර් 40යි මේ මෝටර රථය ගමන් කරන්නේ. එහෙනම් පැය දෙකකදී අපි දන්නවා කිලෝමීටර් 80යි. ඉතිරි කිලෝමීටර් 20 ගෙවාලන්න පැයක් යන්නේ නැහැ, පැය භාගයයි යන්නේ. එහෙනම් අපි දන්නවා මෙතෙන්දී කිලෝමීටර් 20ක් ගෙවාලන්න අන්න හරියටම යන්නේ අපි දන්නවා 40න් භාගය මිනිත්තු 30යි නැත්නම් විනාඩි 30යි. ඒ නිසා අපි දන්නවා මේ දුර ගෙවාලන්න මෙන්න මේ මෝටර රථයට පැය 2යි මිනිත්තු 30ක කාලයක් යනවා මෙන්න මේ කිලෝමීටර් 100ක දුරක් ගෙවා ගන්න. ඉතින් දුවේ පුතේ මෙවැනි ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යයෙන්ම ඔබ පැය කීයද මිනිත්තු කීයද කියලා නිවැරදිව ලියන්න ඕන. සමහර විටක ප්‍රශ්න පත්‍රයේම පැය සහ මිනිත්තු කියලා හිස්තැන් මෙතන කියලා එන්න පුළුවන්. නමුත් ආවේ නැතොත් ඔබ අනිවාර්යයෙන්ම පැය සහ මිනිත්තු අනිවාර්යෙන් ඔබ ලිවිය යුතුයි. මම දකින්නේ මේක පැය සහ මේ කියලා මේක කෙටි කරලා කියන්න එපා.
ඉතින් අපිට ලියන්න පුළුවන් පැය 2යි. ඒක අංග සම්පූර්ණයි ප්‍රශ්නයකට මෙන්න පිළිතුරක් සපයද්දී පැය 2යි මිනිත්තු 30ක කාලයක් යනවා. මෙන්න මේ කිලෝමීටර් 100ක දුර ගෙවාලන්න පැයකට කිලෝමීටර් 40ක ඒකාකාරී වේගයෙන් ගමන් කරන මෝටර රථයකට. ඉතින් ගතවන කාලයේ සෙවීම මම දකින්නේ මේ ප්‍රශ්න දෙකේදී ඔබට තේරෙන්නේ නැති කොහොමද ඒකාකාරී වේගයක් දුන්නොත් කොහොමද අපි අදාළ ගමනට ගතවන කාලය හොයාගන්න විදිය ආදරණීය දුවේ පුතේ ඔබට පැහැදිලි වෙන්නේ නැති. ඉතින් මෙවැනි වීඩියෝ අලුත් වන ගණන් ගැටලුත් එක්ක ඔබ ඉතින් හැමදාමත් හමු වෙන්න තමයි බලාපොරොත්තුව අලුත් වන ගණන් ගැටලුත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක නරඹද්දිත් ඔබට අවබෝධයක් යම්කිසි දැනුමක් ඔබට එකතු කරගන්න මහඟු තෝරගන්නක් වෙයි. ඉතින් ආදරණීය දරුවෝ අදට අපේ මේ ගැටලුව අවසන් කරනවා. අලුත් ගැටලුවකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.